හොඳයි. මේ වීඩියෝ එකේදී මම කියලා දෙන්නේ රුවල් ගැටය. රුවල් ගැටයේදී අපි හැමතිස්සෙම භාවිතා කරන්නේ අසමාන ලණු දෙකක්. අසමාන ලණු දෙකක් එකට එකතු කිරීම. අසමාන ලණු දෙකක් කියන්නේ දැන් ඔබට පේනවා මේ සුදු පාට ලණුව විස්කම්භය වැඩි, මහත වැඩි. එතකොට නිල් පාට හුරු ලණුව විස්කම්භයෙන් අඩුයි. එහෙම නැත්නම් සාපේක්ෂව සුදු පාට ලණුවට වැඩිය මහතින් අඩුයි. එතකොට මම කරන්නේ මේ ලණු දෙක මට එකට එකතු කරලා එකට එකතු කරන්න තමයි මම මේ හදන්නේ. මුලින්ම මහත ලණුව අරගෙන මහත ලණුවේ මේ වගේ පොඩි පුඩුවක් හදා ගන්නවා. ඔබට පේනවා මේ පොඩි පුඩුවක්. ඊට පස්සේ මේ මහතින් අඩු ලණුව අරගෙන මෙන්න මේ විදියට හදාගත්ත පුඩුව ඇතුලෙන් අපි මෙන්න මේ විදියට එවනවා. මෙන්න මේ විදිහ. හැබැයි දැන් මම මේ මහත ලණුව මෙන්න මේ විදිහට අල්ලාගෙන ඉන්නේ. ඔබට පේනවනේ මේ ඇඟිල්ල මේ විදිහට තියාගෙන මගේ මේ අතේ ඇඟිලි තුනේ මම මේ මහත ලණුවෙන් පුඩුව හදලා දැන් මේක හොඳට මම අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ ඇඟිල්ල උඩින් මේක මේ විදිහට ලොක් කරගෙන ඉන්නේ. දැන් මේක පුඩුවක් විදිහට හැදිලා තියෙන්නේ. මේ පුඩුවක් හැදිලා තියෙනවා. තොණ්ඩුවක් වගේ හැදිලා තියෙනවා. ඊට පස්සේ මම මොකද කරේ මේක මේ විදිහට හරවලා මේ මහතින් අඩු විස්කම්භයෙන් අඩු ලණුව මෙන්න මේ විදිහට මේ පුඩුව ඇතුලෙන් අරගෙන ඊට පස්සේ මගේ මේ ඇඟිල්ල තියෙනවනේ ඇඟිල්ල වටේ මේ විදිහට ඔතනවා. ඔබට පේනවා මේ ඇඟිල්ල වටේ ඔතලා ඊට පස්සේ මේ අර පුඩුව වැහෙන පුඩුව තද වෙන විදියට මේ පුඩුව තද වෙන විදියට මෙන්න පුඩුව තද වෙන විදියට රවුමක් ගන්නවා. මගේ ඇඟිල්ල වටේ මම ආයෙ නැවත පෙන්නන්නම්. මේ විදියට පුඩුවක් හදාගත්තා. පුඩුව හදලා ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් පුඩුව ඇතුලෙන් මේ විස්කම්භයෙන් අඩු ලණුව අරගෙන ඒක මේ ඇතුලෙන් ගත්ත ලණුව මගේ ඇඟිල්ල වටේ මේ විදිහට ඇඟිල්ල වටේ අරගන්නවා. අරගෙන ඒ ගන්න ලණුව පුඩුව තද වෙන ආකාරයට ගන්නවා මේ විදිහට. හැබැයි අරගෙන මේක මෙන්න මෙතනින් ඇඟිල්ලයි අර විස්කම්භයෙන් අඩු ලණුව අතර මේ විදිහට හිර කරනවා. මෙන්න මේ විදිහට හිර කරනවා. හැබැයි මම දැක්කනේ මම මේ විස්කම්භයෙන් අඩු ලණුව හැමතිස්සෙම මෙහෙම වටෙන් දාලා පුඩුව තද වෙන විදිහට තමයි ගන්නෙ. පුඩුවට මේ පැත්තෙන් අරගෙන මෙන්න මෙතන ඇඟිල්ලයි විස්කම්භයෙන් අඩු ලණුව අතර හිර වෙන විදිහට මේ විදිහට තද කරගන්නවා. තද කරලා මේ විදිහට හොඳට බලා ගන්න. මේ විදිහට මෙහෙම මේක මෙහෙට තද කරලා මෙන්න මේ ආකාරයෙන් අදිනවා. මේකට කියන්නේ අපි රුවල් ගැටය කියලා. එතකොට රුවල් ගැටයේ ප්‍රයෝජන මොනවද? රුවල් ගැටයේදී අපි මම මුලින්ම පාඩම් පටන් ගන්නකොට මහතින් වැඩි කම්බයකුයි මහතින් අඩු කම්බයකුයි තමයි එකතු කරන්න භාවිතා කරන්නේ. රුවල් ගැටයේ තියෙන ප්‍රයෝජන තමයි කොඩියේ ලණුව කොඩි ගසේ ලණුවට සම්බන්ධ කරනවා. දැන් අපි හිතමු කොඩියේ ලණුව මහත ලණුව කියලා. එතකොට කොඩි ගසේ ලණුව තමයි මේ නිල් පාට කොඩි ලණුව. එතකොට කොඩියේ ලණුවයි කොඩි ගසේ ලණුව එකතු කරන්න අපිට රුවල් ගැටේ භාවිතා කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රයෝජනය තමයි රුවලක් ගැට ගැසීමට. රුවලක් ගැට ගැසීමට අපිට රුවල් ගැටේ භාවිතා කරනවා. ඒ වගේම අසමාන කඹ දෙකක් අපිට එකට එකතු කරන්නත් අපිට රුවල් ගැටේ භාවිතා කරන්න පුළුවන්. අපේ ගැට වර්ග ඉගෙන ගන්නකොට මම කලින් කිව්වා වගේ මේ ගැටය හරියට මේ වුණාට පස්සේ අපිට මෙහෙම හරිම ලේසියෙන් ගලවන්නත් පුළුවන්. මේ විදිහට ඇදලා මේක වෙන් කරන්න පුළුවන්.